දැන් ප්‍රශ්නයක් අහනවා කවියෙන්. අන්දරේකට උත්තර දෙන්න ඕනේ. මොකෙන්ද? කටෙන්. කටෙන් තමයි. කවියෙන්. එහෙමයි දේවයන් වහන්සේ. දාර දෙකයි එක නම මුල් කර දැනුවා පාරතිහක් යපුවට පියකුත් නැතුවා ඔන් හතරයි තනු හතරයි ගෙත ඇතුවා තෝරාපන් ඊයේ මග දින්දුතුවා පාර දෙකක් එක ළඟ හිඳ ගැවසීය වටපිට යන කලට කණු සතරෙන් යාය පියවැදි කලට ගෙත ආවොත් වනසාය මට දැනෙනා ලෙසට මහරජ ඉබ්බාය රජකම් කරන මම උදරට කිරුළු දරු වෙන යම් කෙනෙක් නම් පෙන්වමි තවල් දරු දරිනම් පීනන්ත ගඟ දෙපස ඇත ඔරු හැකිනං කියා පංඋඹ දන්න ලොකුම බොරු ඔටුනු පැළඳ හිටියත් සිහසුනේ මත ඔබ ගොන් රජෙකි මේ මහගොන් රැලට හිත අදමිටු කුහක පාහරකං නිමක් නැත ඔබ වැනි අමනයෙක් සිරිලක සිටියේ නැත මොකද කිව්වේ? මම දන්න ලොකුම බොරුව දේවයන් වහන්සේ. ඔබ වහන්සේ ඒකනේ මගෙන් ඇහුවේ. ඔබ වැනි අමනයෙක් එහෙමයි. ප්‍රශ්නාංක 1. එහෙමයි. ලෝකයේ හරිමැද කොතනද? මෙතන දේවයන් වහන්සේ. ලෝකේ හරියටම හරි මැද මෙන්න මෙතන. අන්දරේට තන හොයාගන්න සෑහෙන්න නටන්න සිද්ධ වුණා නේද? කොහොමද අන්දරේ හරියටම කියන්නේ ලෝකේ හරිමද මෙතනයි කියලා? සැකයක් අවිශ්වාසයක් තියෙනවා නම් ඔබ වහන්සේ මැනලා බැලුවත් කමක් නැහැ දේවයන් වහන්සේ. හොඳ. එතකොට මේ අර පෙනෙන කන්දේ පස් කූඩ කීයක් තියෙනවද? ඔය කන්ද ගානටම කූඩයක් හැදුවා නම් එකයි දේවයන් වහන්සේ. ඕකෙන් දෙකෙන් පංගුවට හැදුවා නම් දෙකයි දේවයන් වහන්සේ.